මාළුවෙක්ට කොයි මාළුවෙක්ට සසි කිවා කියලා එයාගේ බොඩි එකේ පැටර්න් එකේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකේ සසි කියලා කියන්නේ අපි සමුරායි කටුවකින් කැපුවා වගේ හරි කෙලින් ලයින්ස් තියෙනවා මෙන්න මේ වගේ. මේ තියෙන්නේ මේවා තමයි සසි. මේවා බොද වෙලා නැන්නේ. එතකොට මේ තියෙන්නේ කිවා. මේ මාළුවා. ඉතින් කිවා කියන එක යට කල එකක් එක උඩට එනකොට ස්ලෝලි මෙහෙම පාට වැඩි වීගෙන එනවා. ඒ මාළු ඉන්නවා පෙන්නන්න. බලන්න මේක කියන්නේ සසි කියන එකයි කිවා කියන එකයි මාළුවාගේ බැලන්ස් විදිහට ඇඟේ කොහේ හරි තියෙන්න ඕනේ. ඒක ලස්සන සසි කිවා එකක් වෙන්න ඕනේ. හැමතැනම කිවා තිබිලත් බෑ හැමතැනම සසි තිබිලත් බෑ.どうですか？どうですか？難しいですか？難しい、ジャッジは難しいけど声を見るのは楽しい。そうですよね。だから見てる時間の半分以上は楽しいなと思って魚を見てる。そうですか。じゃあそうだ、ジャッジしなきゃ。あ、そうです。急いでジャッジ。ナンバーワン3件。ナンバーワン3件。ね。あナンバーワン3件。あとこのちっちゃい木釣りナンバーワン。ナンバー2ない。ナンバーワン昭和。ナンバーワン昭和。ナンバー2昭和。ナンバー3昭和。ナンバーワン小箱。手上げて。1、2。කොච්චර තේරෙන්නේ නැහැ මේකට කොහොමද දැන් මාළු ආරයට ගියාද කියලා හැම වෙලේම කතා කර වැඩේ කරන් ලේසි වැඩ. ඇත්තටම සන්තෝෂයි අද ඉවෙන්ට් එක තිබ්බා. ඒ වගේම බොහොම පැය එකමාරක් දෙකක් ගිහිල්ලා මාළුව ජජ් කරගත්තා. ඒකෙන් පළවෙනි මාළුවට සිලෙක්ට් කරලා දීපි ෂෝවා මාළුවෙක් කිසගේ ෂෝවා. මේ වල්ලිගේ මාළුවා දෙවනියට සිලෙක්ට් කරලා දෙන අපේ අවුරුද්දකට කාවානින් ඉන්නේ. ඔව් අපෙන් ගෙනිච්ච කොහක මාළුවෙක් කිසත එයා දෙක වෙලා තියෙනවා. තුන්වෙනියට සඳරුවක් අපි ගත්තා. කීත්සුරියෙක් වෙනවා. තුන වෙලා තියෙනවා. ලක්ෂ 20ක විතර කොහක මාළුවෙක් පොත මාළුවෙක් දෙන්නේ. මාළුවා මෙතන ඉන්නවා. ඊට පස්සේ ලක්ෂ 15ක සංකේ මාළුවෙක් හම්බෙනවා. දෙවනි ස්ථානය ගත්තා කියලාද. කකසිම සංකේ කියලා ජපානයේ හරිවරයා සංකාලේ. අද ගෑනුත් එතකොට ලක්ෂ 10ක මාළුවෙක් ඉන්නවා ෂෝවා මාළුවෙක් සඳරුවක් වගේ. මේ මාළු දෙනාම අද බම් පැක් කරලා දෙනවා අරන් යන්න පුළුවන් එකක් ඉස්සරහම බලන්න.